ආයිබෝවන් අද අපි කිමිදෙන් දෙයන්නේ හිතා ගන්නවත් බැරිතරම් ගැඹිරකද අපිට ලැබිලා තියෙන මේ මූලාශ්‍රය කතා කරන්නේ පෘථුවිය අභ්‍යන්තරයේ සැඟවුණු සාගරයක් ගැන. අපි බලමු අපේම පෘථුවිය ඇතුලේ පොළොව මතු පිටේ ඉඳන් සැතපුම් සිය ගණනක් යට ඇදහිය නොහැකි තරම් විශාල ජල සම්භාරයක් ගැන විද්‍යාඥයෝ මොනවද හොයාගෙන තියෙන්නේ කියලා. ඇත්තම මේක විද්‍යාවේ තියෙන සුන්දරත්වය පෙන්වන තවත් එක අවස්ථාවක් තමයි. අපි දන්නවා කියලා හිතන සීමාවන් නිතරම අනුත් සොයා ගැනීම වලින් බිඳනවා නේද? පෘථිවිය ගැන අපි තව කොච්චර දේවල් දන්නේ නැද්ද කියන එකට මේක හොඳ උදාහරණයක්. හිතන්නකෝ පෘථුවියේ මතු පිට තියෙන අර මුළු සාගර ප්‍රමාණය වගේ 3 ගුණයක්. ඒ තරම් වතුර ප්‍රමාණයක් පොළොව ඇතුලේ තියෙන්න පුළුවන් කියලා මේ මූලාශ්‍රය කියන්නේ. ඒක තියන්නේ පෘෂ්ඨයේ ඉඳන් සැතපුම් 400ක් විතර යට. ඒ කියන්නේ කිලෝමීටර් 640ක් විතර ගැඹුරක. මේක ඇත්තටම කොහොමද වෙන්න පුළුවන්? ඒ අතිවිශාල ජල ප්‍රමාණය ඒක තැන්පත් වෙලා තියෙන්නේ පෘථිවි ප්‍රාවරණයේ, ඒ කියන්නේ මැන්ටල් එකේ. ඒක තමයි අර පෘෂ්ඨයට යටින් හරයට උඩින් තියෙන අධික උෂ්ණත්වයක් පීඩනයක් තියෙන ඝන පාෂාණ තට්ටුව. හරිම විශාල කලාපයක්. ඒ වතුර ඒක හරියටම තියෙන්නේ කොහොමද? ඒ කියන්නේ දියර විදිහටද ලොකු සාගරයක් වගේ ඒමනම් එච්චර පීඩනයක් යටතේ? මෙතනදි තමයි කතාවේ රසවත්ම හරිය තියෙන්නේ. ඒ ජලයේ තියෙන්නේ අපි සාමාන්‍යයෙන් දකින විදිහට දියරයක් විදිහට නෙවෙයි. ඒකට උදව් වෙන්නේ රින්ග්වුඩයිට් කියලා හඳුන්වන විශේෂ ඛනිජයක්. මේක ඔලිවීන් කියන ඛනිජයේ තියෙනානේ. ඒක අධික පීඩනයකට ලක් වුණාම හැදෙන එක ස්වරූපයක්. රින්ග්වුඩයිට්. ඒක මොන වගේ එකක්ද? හිතන්නකෝ හරියට අධි ඝනත්ව ස්පොන්ජියක් වගේ කියලා. හැබැයි නිකම්ම වතුර උරා ගන්නවා වගේ නෙවෙයි. අර ප්‍රාවරණයේ තියෙන අතිවිශාල පීඩනීය උෂ්ණත්වය ඒ යටතේ රින්ග්වුඩයිට් khනිජයේ ස්පටික ව්‍යුහය. ඒ කියන්නේ අණු සැකැස්ම වෙනස් වෙලවා. අන්න ඒ වෙනස් වුණු ව්‍යුහය ඇටුවට ජල අණු වල කොටස්. ඒ කියන්නේ H2O වල කොටස් රසායනිකව බැඳෙන්න පුරුවන්. ජල අණු වල කොටස්. ඒ කියන්නේ සම්පූර්ණ H2O අණුවක්ම නෙවෙයි. හරියටම හරි. වතුර අණුවක් කියන්නේ H2O නේ. හයිඩ්‍රජන් දෙකයි ඔක්සිජන් එකයි. මේ රින්ග්වුඩයිට් ඇතුලේදී එක ගොඩක් වෙලාවට තියෙන්නේ හයිඩ්‍රොක්සයිල්. ඒ කියන්නේ OH කාණ්ඩ විදිහට. ඔක්සිජන් පරමාණුවකට එක හයිඩ්‍රජන් පරමාණුවක් බැඳිලා. මේ OH කාණ්ඩ අර ඛනිජයේ ස්ෆටික දැලිස තියෙනවනේ. ඒක ඇතුළෙම කොටසක් බවට පත් වෙනවා. හරියට. ගල ඇතුළෙම වතුරේ කෑල්ලක් හිර වෙලා වගේ. ඉතින් මේක ගලාගෙන යන දියර සාගරයක් නම් නෙවෙයි. ඒකයි එන මූලාශ්‍රය කියන්නේ ඒක ද්‍රව, ඝන, වායු කියන එකක්වත් නෙවෙයි. ඒ අතරමැදි සුවිශේෂී තත්වයක් කියලා. ඒ කියන්නේ ඛනිජයමයි වතුර ගබඩා කරගෙන ඉන්නේ. හරිම පුදුමයි නේද? වතුර දියරයක් නෙවෙයි, ගලක් ඇතුලේ හිර වෙලා කියන එක. ඒක පෘථිවි අභ්‍යන්තරයේ තියෙන අර අන්ත පීඩන උෂ්ණත්ව තත්වයේ යටතේ ඇතිවෙන සුවිශේෂී භෞතික සහ රසායනික තත්වයක්. හරි. ඒත් ඊට වඩා පුදුම වෙන්න ඕනේ එයාලා මේ ඇහැට පේන්නේවත් නැති කිලෝමීටර් 600කටත් වඩා ගැඹුරක තියෙන දෙයක් හොයාගත්ත විදිය නේද? කොහොමද ඒක කළේ? කැමරා යවන්න විදියක් නැහැ. සාම්පල් ගන්නත් බෑ. ඒකට තමයි භූවිද්‍යාඥයෝ පාවිච්චි කරන්නේ හරිම සූක්ෂම ක්‍රමවේදයක්. ඒ තමයි භූමිකම්පා වලින් එනවනේ භූකම්පන තරංග. අන්න ඒවා විශ්ලේෂණය කරන එක. මේ පෘථිවිය හරහා ගමන් කරන කම්පන තරංග හරියට. පෘථිවියේ අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් එකක් වගේ අපිට තොරතුරු දෙනවා. භූමිකම්පා. ඒ කියන්නේ එච්චර විනාශකාරී දෙයක් වුණත් ඒකින් පෘථිවිය එතල ගැන ඉගෙන ගන්නත් පාවිච්චි කරනවා. ඇත්තෙන්ම භූමිකම්පාවක් වුණාම ඒ ශක්තිය තරංග විදිහට පෘථිවිය හරහා යනවනේ හැම දිශාවකටම. මේ තරංග ලෝකෙ පුරාම තියෙන දහස් ගාණක් භූකම්පන මාන සෙන්සර්ස්. අන්න ඒවයින් වාර්තා කරගන්නවා. වැදගත්ම දේ තමයි මේ තරංග යන වේගය. ඒක රඳා පවතින්නේ ඒව යන මාධ්‍ය ස්වභාවය මත. ඒ කියන්නේ ගලක ඝනත්වයේ උෂ්ණත්වයේ වගේ දේවල් මත වේගය වෙනස් වෙනවා. හරියටම. දැන් පරීක්ෂණාගාරවල කරපු අධ්‍යයනය වලින් ඔප්පු වෙලා තියෙනවා අර රින්ග්වුඩයිට් ඛනිජය ඇතුලේ ජලය තියෙනකොට අර OH කාණ්ඩ විදිහට ඒ හරහා භූකම්පන තරංග යන වේගය සෑහෙන්න අඩු වෙනවා කියලා. හරියට ස්පොන්ජියක් වතුර උරාගත්තම ඒක බර වෙලා ඒ හරහා යමක් යන්න ටිකක් අමාරු වෙනවා වගේ දෙයක්. එතකොට විද්‍යාඥයෝ කරන්නේ ලෝකේ පුරා වෙන භූමිකම්පාව වලින් එන තරංගවල වේගය මැනලා යම් ගැඹුරකදී ඒ තරංගවල වේගය අඩු වෙන තැන් ඒව සිතියම්ගත කරන එකද?
හරියටම හරි. එයාලට දකින්න ලැබිලා තියෙනවා පෘථිවි ප්‍රාවරණය අර කිලෝමීටර් 410ත් 660ත් අතර ගැඹුරේදී. ඒ කියන්නේ රින්ග්වුඩයිට් ස්ථායීව තියෙන සංක්‍රාන්ති කලාපේ ට්‍රාන්සිෂන් සෝන් කියලා කියන හරියේදී භූකම්පන තරංගවල වේගය බලාපොරොත්තු වෙනවට වඩා අඩුයි. අන්නේ වේගය අඩුවීම තමයි ඒ කලාපයේ වතුරින් පිරුණු රින්ග්වුඩයිට් විශාල ප්‍රමාණයක් තියෙනවා කියන්න තියෙන ප්‍රබලම භූභෞතික සාක්ෂිය. ඒකනම් ඇත්තටම දක්ෂ විදිහක් පොළව ඇතුළ බලන්න. භූමිකම්පාවම පාවිච්චි කරලා ඒක කරන එක හරිම අපූරුයි. ඉතින් මේ සොයා ගැනීම පෘථිවියේ වතුර ගැන අපි මෙච්චර කල් හිතාගෙන හිටපු දේවල් වලට කොහොමද බලපාන්නේ? මම නම් හිතුවේ පෘථිවියට වතුර ආවේ පිටතින් අයිස් වල් ගතුරු වගේ වයින් විතරයි කියලා. ඔව් ඒක තමයි ගොඩක් කල් තිබුණු මතය. පෘථිවියේ මුලින් හැදුනේ වියලි පාෂාණ ගුලියක් විදියට පස්සේ අභ්‍යවකාශයෙන් ආපු වල්ගාතරු ග්‍රාහක වලින් තමයි වතුර ලැබෙන්නේ කියන එක. හැබැයි මේ සොයා ගැනීම ඒ මුළු කතාවටම ලොකු අභියෝගයක් එල්ල කරනවා. ඒ කියන්නේ මේකෙන් කියවෙන්නේ පෘථිවිය හැදෙනකොටම ඒක හැදුණු ද්‍රව්‍ය ඇතුළෙම සැලකිය යුතු වතුර ප්‍රමාණයක් මුලින් ඉඳන්ම තිබුණා වෙන්න පුළුවන් කියන එක. ඒ කියන්නේ වතුර එළියෙන් එනකම් බලාගෙන හිටියේ නෑ වගේ. ඒක වසර බිලියන ගාණක් තිස්සේ පෘථිවි අභ්‍යන්තරයේ අර ප්‍රාවරණය ඇතුලේ ගබඩා වෙලා චක්‍රීයව ගමන් කර කර තිබුණා වෙන්න පුළුවන්. පෘථිවිය තෙත පිටින්ම ඉපදුනා වගේ දෙයක් දෙතුගුණ මේ කියන්නේ. ඇතුළේම වතුර තියාගෙන ඒ වගේම කිව්වා ඒ වතුර චක්‍රීයව ගමන් කරනවා කියලා. ඒ කොහොමද වෙන්නේ? ඕ අන්න ඒක තමයි මේකේ තියෙන විප්ලවීය අදහස. බලන්න පෘථිවි ප්‍රාවරණයේ ඝන පාෂාණ වලින් හැදිලා තිබුණත් භූ විද්‍යාත්මක කාලරාමු එක්ක බලද්දි ඒ කියන්නේ අවුරුදු මිලියන ගාණක් එක්ක බලද්දි ඒක ඊටාම සෙමින් ගලා යනවා. හරිම උකුතාර වගේ. මේකට කියනවා ප්‍රාවරණ සංවහනය mantle convection කියලා. ඉතින් මේ සංවහන ක්‍රියාවලිය නිසා අර වතුර තියෙන රින්ග්වුඩයිට් සහ අනිත් ඛනිජත් ප්‍රාවරණය ඇතුලේ හෙමින් චලනය වෙනවා. හිතාර ගන්න තමාරුයි නේද? ගල්ුණත් ගලාගෙන යනවා කියන එක. ඒ කියන්නේ අර ගැඹුරේ තියෙන වතුරත් මේ ගල් ගලාගෙන යන එකත් එක්ක උඩට පහළට යනවා එතකොට. ඔව්, ඊටාම සෙමින්. සමහර විට මේ ගැඹුරු ජලය යමහල් ක්‍රියාකාරීත්වය හරහා මැග්මා එක්ක කලවම් වෙලා මතු පිටට එන්න පුළුවන්. ඒ වගේම මහද්වීපික තැටි එකිනෙක ගැටෙනකොට එකක් අනික් යටින් ප්‍රාවරණයට කිඳා බහිනවනේ. ඒකට කියන්නේ සබ්ඩක්ෂන් කියලා. එතකොට මතු පිට සාගර පතුලේ තියෙන වතුරෙන් සපිරි ඛනිජත් එක්ක ආයමත් ගැඹුරු ප්‍රාවරණයට ඇදිලා යනවා. ඒ කියන්නේ පොළොව ඇතුලේ තවත් ජල චක්‍රයක් තියෙනවා. හැබැයි ඒක කැරකෙන්නේ අවුරුදු මිලියන ගානකින් විතර. අපි දන්න වැහි වතුර චක්‍රය වගේ නෙවෙයි මේක පෘථිවියේ අභ්‍යන්තර එන්ජින් එක්කම සම්බන්ධ වෙච්ච මහා පරිමාණ චක්‍රයක්. හරියටම ඒක භූවිද්‍යාත්මක කාලරාමුවකදී වන අති විශාල චක්‍රයක්. මේ සොයා ගැනීමෙන් අපිට තේරෙනවා පෘථිවියේ ජල පද්ධතිය අපි මතු පිටින් දකින්නවට වඩා කොච්චර ගැඹුරුද සංකීර්ණද වගේම අතීතයට දිවනවද කියන එක. ඉතින් මේ හැමදේම දැනගත්තම ඇයි මේක වැදගත් වෙන්නේ? පොළොව යට සැතපුම් 400ක් ගැඹුරේ තියෙන වතුර ගැන අපි ඇයි මෙච්චර හිතන්න ඕනේ? කාරණා කිහිපයක් තියෙනවා. එකක් තමයි පෘථිවිය කියන ග්‍රහලෝකයේ කොහොමද වැඩ කරන්නේ? ඒකේ ඉතිහාසය මොකක්ද? වතුර වගේ ජීවිත නැතුවම බැරි දෙයක් කොහොමද මෙහෙට ආවේ? කොහොමද රැඳී පැවතුනේ කියන මූලික ප්‍රශ්න තියෙනවනේ. අන්න ඒවට උත්තර දෙන්න මේ දැනුම උදව් වෙනවා. ඒ කියන්නේ පෘථිවියේ වට්ටෝරුව තේරුම් ගන්න මේක අත්‍යවශ්‍යයි. වට්ටෝරුව. ඒ කිව්වේ? ඔව්. උදාහරණයක් විදිහට ගත්තත් ප්‍රාවරණයේ ජලයේ තියෙන එක. ඒක පාෂාණ දේවන උෂ්ණත්වයට බලපාන්න පුළුවන්. ඒ කියන්නේ මැග්මා හැදෙන එක සමහර විට පහසු කරන්න පුළුවන්. ඒ වගේම ප්‍රාවරණයේ දුෂ්ටාවිතාවය, ඒ කියන්නේ අර ගලා යෑමේ හැකියාව, ඒකටත් මේ ජලය බලපානවා. මේ දේවල් තමයි අන්තිමට ගිහින් මහා ද්වීප චලනය වෙන එක, ප්ලේට් ටෙක්ටොනික්ස්, භූමිකම්ප හැදෙන එක, යමහල් පිපිරෙන එක වගේ පෘථිවි පෘෂ්ඨයේ අපි දකින අපේ ජීවිතවලට කෙලින්ම බලපාන ක්‍රියාවරි පාලනය කරන්නේ. ඒ කියන්නේ මේ ගැඹුරු අභ්‍යන්තරයේ සැඟවිලා තියෙන වතුර වක්‍රාකාරව හරි අපි මතු පිට ජීවත් වෙන විදිහටත් පෘථිවියේ හැඩයටත් බලපානවා කියන එක. අනිවාර්යයෙන්ම ඒ අභ්‍යන්තර ක්‍රියාවලියට ජලය කියන්නේ සමහර විට වැදගත් ලිහිසි තෙල් එකක් වගේ වෙන්න පුළුවන්. ඒ වගේම මේ සොයා ගැනීමෙන් තවත් දෙයක් පැහැදිලි වෙනවා. ඒ තමයි අපි අපේම ග්‍රහලෝකය ගැන කොච්චර දේවල් දන්නවා කියලා හිතුවත් තාමත් අපි නොදන්න දේවල් කොච්චර තියෙනවද කියන එක. පෘථිවිය අභ්‍යන්තරය කියන්නේ ඒක තාමත් ලොකු අභිරහසක්. ඒක නම් සහතික ඇත්ත. අපි හිතුවට වඩා ගොඩක් දේවල් පොළව යට තියෙනවා. හරි.
එහෙනම් අපි මේ පුදුම හිතෙන කතාවේ ප්‍රධාන කරුණු ටික ආයෙමත් මතක් කරගමු නේද? අපි කතා කරලේ පෘථිවි පෘෂ්ඨයට සැතපුම් 400ක් විතර යට. අර ප්‍රාවරණයේ සංක්‍රාන්ති කලාපේ මතුපිට සාගරවල වගේ 3 ගුණයක් තරම් වෙන්න පුළුවන් ජල සම්භාරයක් ගැන. ඔව්. ඒ වගේම ඒ ජලයේ දියරයක් විදිහට නෙවෙයි රින්ගුඩයිට් කියන අධිපීඩන khනිජයේ ස්පටික ව්‍යුහයේ ඇතුලේ අර OH කාණ්ඩ විදිහට රසායනිකව බැඳිලා තියෙන බවත් අපි කතා කළා. ඒ වගේම මේක හොයාගත්තේ භූමිකම්පා වලින් එන කම්පන තරංගවල වේගය විශ්ලේෂණය කරලා කියන එකත් ඒ වේගය අඩු වෙන එක තමයි වතුර තියෙනවයි කියන සාක්ෂිය කියන එකත් කිව්වා. වැදගත්ම දේ තමයි මේ සොයා ගැනීම පෘථිවියේ වතුරාවේ පිටතින් කියන අර පරණ මතයට ලොකු අභියෝගයක් එල්ල කරනවා කියන එක. සමහර වෙලාවට පෘථිවිය හැදෙනකොටම වතුරේ ඒකේ ඇතුළේම කොටසක් වෙලා තිබුණා වෙන්න පුරවන් කියන අදහස මතු කරනවා. ඒ වගේම පෘථිවි අභ්‍යන්තරයේ ක්‍රියාත්මක වෙන අවුරුදු මිලියන ගාණක් දිග භූවිද්‍යාත්මක ජල චක්‍රයක් ගැන අපි කතා කළා. නියත වශයෙන්ම මේ සොයා ගැනීම පෘථිවියේ භූගතික විද්‍යාව ඒ කියන්නේ අර අභ්‍යන්තර බලවේග සහ චලනයන් සහ ඒකේ සමස්ත පරිණාමය තේරුම් ගන්න අලුත්ම දොරටු අරිනවා. ඇත්තටම තවත් ප්‍රශ්න ගොඩක් මතු කරනවා. උදාහරණයක් විදිහට මේ ජලය කොච්චර ප්‍රමාණයක් හරියටම තියෙනවද? ඒක ප්‍රාවරණය පුරා කොහොමද බෙදිලා තියෙන්නේ? අර භූවිද්‍යාත්මක චක්‍රයට කොච්චර වේගයෙන් සම්බන්ධ වෙනවද? මේවා ඉතින් අනාගත පරිශ්‍රයෙන් වලින් හොයන්න ඕන දේවල්. ඇත්තෙන්ම තව ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා වගේ. අවසාන වශයෙන් කල්පනා කරලා බලන්න මෙහෙම දෙයක්. පෘථිවිය වගේ පාෂාණමය ග්‍රහලෝකයක මතුපිට සාගරවලටත් වඩා වැඩි ජල ප්‍රමාණයක් ගැඹුරු අභ්‍යන්තරයේ මේ විදිහක ගබඩා වෙලා තියෙන්න පුළුවන් නම් අපේ සෞරග්‍රහ මණ්ඩලයේ තියෙන අනිත් පාෂාණමය ග්‍රහලෝක අඟහලු සිකුරු වගේ. එහෙමත් නැත්නම් සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත අපි හොයාගෙන තියෙන දහස් ගණක් පාෂාණමය ග්‍රහලෝක එක්සෝප්ලැනට්ස් ගැන හිතුවොත් ඒවායි මතුපිට සමහර විට අද වියලිව පාළුවට ගිහින් තිබුණත් ඒවායි ගැඹුරු අභ්‍යන්තරයේත් මේ වගේ සැඟවුණු ජල සම්භාරයක් සමහර විට ජීවියට හිතකර වෙන්න පුළුවන් තත්වයන් එක්ක තියෙන්න බැරිද? ඒක නම් ඇත්තටම හිතන්න වටින ප්‍රශ්නයක්. ඒ කියන්නේ වෙනත් ලෝකවල ජීවය හොයද්දී අපි බලන්න ඕනේ මතුපිට විතරක් නෙමෙයි ඒ ලෝකවල අභ්‍යන්තරය ගැනත් හිතන්න ඕනේ කියන එක. අද අපි කතා කරපු මේ සැඟවුණු ජල ලෝකේ ඒකට අලුත් බලාපොරොත්තුවක් දෙනවා වගේ. හරිම රසවත් කතා බහක් වුණා.